හරි. එතකොට ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් accounting එකේ පළවෙනි පාඩම තමයි මේක. මේ පාඩමේ මේ කෝස් එකට ඉන්ට්‍රොඩක්ෂන් මේකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේම මේකට බ්‍රීෆ් නිකන් හිස්ටොරිකල් දේවල් ටිකකින් මේ කන්සෙප්ට් වල හිස්ටරි පැත්ත මේක කොහොමද මේ කන්සෙප්ට් එන්නේ කියන්නේ ඇයි මේක මේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් accounting කියන එක මේ කාලින් ඉඳලම තිබිච්ච දෙයක්. හැබැයි මේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් accounting කියන එකයි ඕනි වෙන්නේ. ඇයි ඒකේ මොකටද එහෙම කන්සෙප්ට් එකක් ආවේ කියන එක වගේ දේවල් ටිකක් මේක කතා කරනවා. එතකොට ඒ ටික තමයි මේක කතා කරගෙන යන්න තියෙන්නේ. ඊට කලින් මම මේ මැනේජ්මන්ට් accounting ගැන චුට්ටක් කියන්නම්. මැනේජ්මන්ට් accounting කියන එක කියලා ඊට පස්සේ ඒක කොහොමද ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් accounting එකත් එක්ක මොකක්ද ලින්ක් වෙන්නේ කොහොමද? මැනේජ්මන්ට් accounting කිව්වහම අපි හැමෝම දන්නවනේ. මැනේජ්මන්ට් accounting එක ගොඩක් වෙලාවට ඉන්ටර්නල් දෙයක්. නේද? කියන්නේ දැන් අපි සරලවම දන්න ෆයිනෑන්ෂල් accounting හදන්න මැනේජ්මන්ට් accounting එක වගේම සයිඩ් එකනේ ෆයිනෑන්ෂල් accounting කියන්නේ. ෆයිනෑන්ෂල් accounting එක ගොඩාක් යූස්ෆුල් වෙන්නේ අවුට්සයිඩර්ස් ඉන්නත්. අපි කොමන් නේ හදන්නේ. ඒකට ස්ටෑන්ඩඩ් තියෙනවා. ගයිඩ්ලයින්ස්, රෙගියුලේෂන්, ෆ්‍රේම්වර්ක් ඔක්කොම තියෙනවා. එතකොට මේ හැමදේම පාවිච්චි කරලා අපි ඒකේ ඒ ෆයිනෑන්ෂල් accounting information ගොඩක් වෙලාට යූස්ෆුල් වෙන්නේ අවුට්සයිඩර්ස්ට. බැංක් එකකට ලෝන් එකක් ග්‍රාන්ට් කරන්න කලින් ඒගොල්ලෝ අපේ බලනවා කොහොමද අපේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි නේද අපිට මේක රීපේ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ දේවල්. එතකොට ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරනවා අපේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. හැබැයි දැන් මැනේජ්මන්ට් accounting වගේ දැන් එතකොට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් පාවිච්චි කරලා ගොඩක් වෙලාවට ඉන්ටර්නල් ඩිසිෂන්ස් වලට එන්න අමාරුයි. ඒ කියන්නේ ඉන්ටර්නලි කොහොමද ආයතනකින් ඕගනයිසේෂන් එක ඉන්ටර්නලි ගත්තාම මැනේජර්ස්ලට එයාලට ඕනි කරන ඉන්ෆර්මේෂන් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ කොමන් ගත්තට පස්සේ අපේ ඕවරෝල් ස්ටේක් හෝල්ඩර්ස්ලට ඕනි වෙන ඉන්ෆර්මේෂන්ස්. හරිද? එතකොට ඒ ඉන්ෆර්මේෂන් කොහොමත් එනිවේ ඒකලු මැනේජර්ස්ලා පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. හැබැයි මැනේජර්ස්ලට ඕනි කරන, කියන්නේ එයාලගේ ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකට ඕනි කරන ඉන්ෆර්මේෂන්ස් දෙන්න මෙන්න මේ මැනේජ්මන්ට් accounting පාවිච්චි කරලා. එතකොට දැන් ඊට පස්සේ ගත්තට පස්සේ මම කලින් කිව්වා වගේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් මේ accounting වලින් තමයි මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන්ස් දෙන්නේ මැනේජර්ස්ට ඩිසිෂන් ගන්න. ඒකම මේ මැනේජ්මන්ට් accounting මේක මැනේජ්මන්ට් accounting process එක ෆන්ක්ෂන් වෙන්නේ නැත්තම් අපේ ඕගනයිසේෂන් එක ඒක එතකොට අපි කියන එක out of control කිය එකක්. ඒ කියන්නේ ඒක out of control යන්න පුළුවන්. හරි දැන් උදාහරණයක් විදිහට ඒකෙන් දැන් out of control යනවා කියලා කියන්නේ අපේ මේ කියන්නේ අපේ ඕගනයිසේෂන් එකේ තියෙන purpose එකක් තියෙනවනේ. ඒතර ඒ purpose එකට serve මේ අපිට purpose එකට යා ගන්න බැරි වෙනවා. ඒතර ඒක තමයි අපි කියන්නේ out of control යනවා කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් CB එක තියෙන්නේ uninterrupted electricity එකක් දෙන්නනේ. එයාලගේ purpose එක uninterrupted electricity එකක් දෙන්න. හැබැයි අපිට CB එකේ CB එක අලාභයි දැන් CB එකේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් බලුවා කියන්නේ. එතකොට දැන් CB එක ගොඩක් වෙලාට අලාභ ලබන ආයතනයක් විදිහට තිබෙන්නේ. එතකොට දැන් මේක අලාභයි මේ හින්දා මේක කඩන එක out of control ගිහින් තියෙන්නේ මේක තියෙන්න බෑ මේක කඩන් වටිනවා. අපිට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් බලලා ඒ වගේ ඩිසිෂන් එකකට එන්න බෑ. ඒකට හේත් එතකොට ඒක එහෙම කියන්නේ බෑ. සමහර වෙලාවට ඒක අලාභ ලැබුවත් හරි ඒකේ කන්ට්‍රෝල් එක ගොඩක් හොඳට තියෙන්න පුළුවන්. මොකද කන්ට්‍රෝල් එක ගොඩක් හොඳට තියෙනවනේ ඇත්තටම කියන්නේ. එකක් එතන CB එකෙන් එක ගයිඩ් කරන කන්ට්‍රෝල් කරනවා. එතන ඩිරෙක්ටර් බෝඩ් එකක්, එතන ඉන්ජිනියර්ස්ලා හරි කවුරු හරි එතන ඒක කන්ට්‍රෝල් කරන ඇඩ්මිනිස්ට්‍රේට් කරන අය කන්ට්‍රෝල් කරන අය එතන ඉන්නවා. ඒ වගේම CB එක වගේ එකක් ගවර්න්මන්ට් එකක් නිසා ඒක මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඒගොල්ලෝ ගයිඩ් කරනවා. එතකොට කන්ට්‍රෝල් එක ගොඩක් හොඳට තියෙන ආයතනයක් වෙන්න පුළුවන්. හැබැයි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලම ඒගොල්ලෝ අලාභයි. හරි ඒ නිසා අපිට අර මම උදාහරණයකට ගත්තේ අපිට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් දිහා බලලා කොයි වෙලෙකවත් කියන්න බෑ මේක out of control ගිය ඕගනයිසේෂන් එකක්ද කියන්නේ මේක මෙයාලාගේ මොකක්ද මේ එයාලගේ තැන් තියෙන පොසිෂන් එක එයාලා කියන්නේ මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඕගනයිසේෂන් එකක්ද බැරි එකක්ද ඒ වගේ දේවල් කියන්නේ අපිට ඒ වගේ ඩිසිෂන් වලට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් බලලා ඉන්න බෑ. හරිද? එතකොට ඒ නිසා අර මැනේජ්මන්ට් accounting කියන එක එතකොට අන්න එතෙන්දී
කියන්නේ එතෙන්දි කියන්නේ ඒක එළියේ ඉන්න කෙනෙකුට ඉතින් ගන්න බෑ මොකද මැනේජ්මන්ට් මේ ඉන්ෆර්මේෂන්ස් එළියට අවුට්සයිඩර්ස්ට දෙන්නේ නැහැ නේ. ඒක ගොඩක් වෙලාට ඉන්සයිඩ් දෙන්නේ. ඉන්සයිඩ් මැනේජර්ස්ට ඕන විදිහට අපි සරලව දන්නේ ඒ ටික කිසිම ලොකු මොනවද ටෙම්ප්ලේට් ෆ්‍රේම්වර්ක් එහෙම නැහැ. මැනේජර්ස්ට ඒ වෙලාවට ඕනි කරන දේවල් නේ සමහර දැන් අපි අහලා තියෙනවා සේල්ස් රිපෝට් කොස්ට් රිපෝට් ඒ වගේ මැනේජර්ස්ට ඒ වෙලාවේ යාළගේ රික්වයර්මන්ට් එකෙන් යාළ ඉල්ලන දේ ඒ වෙලාවේ ඒක හදලා දෙනවනේ යාළට. මොකද මොකක් හරි ඒගොල්ලෝ මොකක් හරි ස්ට්‍රැටජි එකක් හරි මොකක් හරි ඩිසිෂන් එකකට යනකොට එයාලට ඕනේ ඉන්ෆර්මේෂන්. හරි එයාලට උඩ එක ෆිගර් එකක් නෙමෙයි සමහර විට දැන් සේල්ස් කියලා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල තියෙන සේල් එක නෙමෙයි එයාලට බලන්න ඕනකම තියෙන. බ්‍රාන්චස් වලින් කොච්චරක් සේල් වෙලා තියෙනවද මේ බ්‍රාන්චස් වලින් දක්වා තියෙන කන්ට්‍රිබියුෂන් එක කොහොමද? හරි බ්‍රාන්ච් වයිස් ඕනේ. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් වයිස් ඕනේ ඒගොල්ලන්ට. දැන් එහෙම ඒවා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල නැහැනේ. හරි අන්න ඒ වගේ එතකොට මම කියන්න උත්සාහ ගත්තේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකයි මැනේජ්මන්ට් අකවුන්ටින් එක අතර වෙනස ඒ දෙකේ එක බැලුවහම මැනේජ්මන්ට් අකවුන්ටින් එක කොයි වගේ විදිහටද අපිට ඕනි වෙන්නේ. ඒකත් එක ගත්තට පස්සේ අනිත් දේ තමයි අපි කතා කරන ඒජන්සි තියරි එකක් ගැන. ඒ කියන්නේ conflict of interest එකක් තියෙනවා ඕනර්ස් ලයි එක කන්ට්‍රෝල් කරන අයත් අතර. එතකොට ඒ ඉන්ට්‍රස්ට් එතන එතකොට ඒජන්සි තියරි එක ඒජන්සි රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒක බේස් වෙලා ඒජන්සි තියරි ඒවා තියරි හැදිලා තියෙනවා මේ ලෝකෙ. එතකොට එතකොට ඒ කියන්නේ ඔතන ગેප් එකක් තියෙනවා ක්‍රෙඩිබිලිටි ગેප් එකක් තියෙනවා ෆයිනෑන්ෂල් අකවුන්ටින්. හරිද? අන්නේ account ඒ credibility gap එක fill කරන්නත් මේ management accounting කියන එක ඕන වෙනවා. ඒක තමයි තව එක හේතුව. තව එක මේ reason එකක් මේ තව එක දෙයක් මේ දෙන්න අතර තියෙන වෙනස තේරුම් ගන්න. හරි. ඊට පස්සේ ඔය ටික තමයි කියන්නේ management accounting financial accounting දෙක ගත්තට පස්සේ ඔය වගේ වෙනස්කම් ටිකක් මේ දෙන්න අතර තියෙනවා. හරිද? ඊට පස්සේ අපි පාඩම ඉස්සරහට යන් මේ දෙවෙනි ඊගොල්ලෝ ස්ලයිඩ් එකේ managerial needs and issues of traditional management accounting information. එතකොට මෙතන තියෙන මේ traditional management accounting දැන් අපි කතා කරන දැන් මම කිව්ව management accounting ගැන අපි financial accounting and management accounting ගැන කතා කරා. management accounting ගැන focus කරලා එතන මම කතා කරා. ඊට පස්සේ දැන් මේ තියෙන traditional management accounting. හරි. මේක දැන් history එක ආවහම මොකක්ද කියන එක තේරෙන්නේ මේ traditional management accounting කියන්නේ සහ මොකක්ද ස්ට්‍රැටජික් එකත් එක්ක මෙතන තියෙන වෙනස කියන එක. මේ traditional. හරිද? traditional කියන්නේ ඔය කාලා දන්නවනේ සාම්ප්‍රදායික විදිහට teacher management accounting ඒ informations වල needs and issues. මම පළවෙනි එක managing cost. දැන් මේක තියෙන අවශ්‍යතාවයක් තමයි management accounting information වල traditional ඒවා. මේ strategic එක ගැන මේ කතා කරන්නේ. managing cost. reduce cost while improving productivity. එතකොට cost එක අඩු කරන්න මෙතන managing cost එකනේ කියන්නේ. ඒ කියන්නේ cost එක කොහෙන් හරි කට් කළ here and there cost එක කට් කළා දාන එක නෙමෙයි මේ කියන්නේ. කොහෙන් හරි එහෙන් කපනවා මෙහෙන් කපනවා. එහෙම අඩු කරන එක නෙමෙයි කියන්නේ. cost එක manage කරගන්න එක. while improving productivity එක improve කරන ගමන් cost එක manage කරගන්න. දැන් ඒකත් එක්ක එන issue එක මොකද්ද? issue එක තමයි ඉස්සරහ දෙකක් තියෙන්නේ. managerial time lost in attempting to understand and explain variances. එතකොට දැන් manager ගේ time එක මෙතනදී waste වෙනවා. ඒක lost වෙනවා. ඒක නැති වෙනවා. waste වෙනවා. මේවත් හොයන්න කියන දැන් ඒ කියන්නේ දැන් කොහෙන්ද cost එක cut කරන්න පුළුවන්. දැන් cost එක cut කරනවා කියන්නේ එහෙන් මෙහෙන් cut කරනවා කියන එක නෙමෙයිනේ. ඒක මේ productively cost එක cut කරන්න ඕනේ කොහෙන් හරි. හරි ඒ කියන්නේ මේ cost එක cut කරන ගමන් customer ගේ needs utilize කරන්නත් ඕනේ. හරි. හැබැයි cost එක cut වෙන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් productively වෙනවා කියන්නේ. හැබැයි දැන් managers මේව හොයන්න ගියාම යාළගේ time එක waste වෙනවා. ඒක එක issue එකක් මේකේ තියෙනවා. අනිත් එක distracting managerial attention from the more relevant areas such as efficiency improvement. එතකොට ගොඩාක් කියන්නේ මේ වගේ දේවල් වලට focus කරනවට වඩා මැනේජර්ස්ලාගේ attention එක ගොඩක් දැනෙන්න ඕනි areas වලට දැනෙන්නේ නැතුව මේ වගේ එකක් focus කරන්න ගියාම වෙන්නේ අර ගොඩක් relevant අර වගේ areas such as efficiency improvement කියලා තියෙනවා. ඒ වගේ areas වලට දක්වන focus එක අඩු වෙනවා. අර මේ වගේ දේවල් හොයන්න ගියාම මේ cost එක අපිට කොහොමද අඩු කරගන්න පුළුවන්? කොහොමද අඩු කරගන්න පුළුවන් වගේ ඒවා හොයන්න ගියාම වෙන්නේ
අන්න ඒ වගේ දේවල්. ඒතර ඔබ මේ දෙක තමයි එකේ ඉෂුස් වෙන්නේ. හරිද? දෙවෙනි එක තමයි needs information useful for pricing, product mix, product sourcing, responding to the rival products. එතකොට උතන සරලවම කියන්නේ කොහොමද අපි pricing කරන්නේ. හරි. එතකොට management accounting information එකට ඕන වෙනවා. ප්‍රයිස් කරන්නේ කොහොමද අපේ ප්‍රොඩක්ට් මික්ස් එකක් තියෙනවා නම් ඒක වෙන්නේ කොහොමද අපේ රයිවල් ප්‍රොඩක්ට්ස් එයාලගේ ප්‍රයිස් එකත් එක්ක කොහොමද අපි මේ අපේ ප්‍රයිස් එක ඩිටර්මයින් කරන්නේ ඒ වගේ. එතකොට ඒක ඉෂුව එක වෙන්නේ මේ ට්‍රැඩිෂනල් accounting එකේ දැන් තියෙන ඉෂුව එක තමයි ඒ නීඩ් එකේම තියෙන ඉෂුව එක තමයි distorted product cost information misleading in pricing and other market related decision. හරි. එතකොට මේ සෝට් කරපු නැති cost information නිසා අපේ pricing එක සම්පූර්ණයෙන්ම mislead වෙන්න පුළුවන්. හරි. and other market related decision. අපි market එක ගැන ගන්න අනිකුත් decision ඔක්කොම මේ distort කරපු informations නිසා mislead එක වෙනස් වෙන්න, වැරදි වෙන්න පුළුවන්. 3. Information to decide on actions that are profitable longer term. එතකොට long term එකේ decisions අපි longer term profitable actions ගන්න ඕනේ, decisions ගන්න information දෙනවා කියන එක මේකෙන් කියන්නේ. long term profitability එකක් තියෙන actions ගන්න අපිට තොරතුරු ලබා දෙනවා මේ management information accounting එකේ. හැබැයි ඒක ඉෂුව එක වෙන්නේ focus on short run profitability, discouraging spending on actions that are having greater growth potential if they are not attractive in the short run. එතකොට short run profitability එක මෙතනදී discouraging, focus on short run profitability, discouraging spending on actions that are having greater growth potential if they are not attractive in the short run. එතකොට අර short run එකේ තියෙන profitability ඒවා discourage වෙනවා. හරි. දැන් මේක long term නේ, long term එකේ ඒකට focus කරන්නේ. ඒතර මෙතන short run එකේ තියෙන එකක් profitability discouraging වෙනවා. And actions that are having a greater growth potential if they are not attractive in the short run. And it has a assessment on environmental condition related to technology, the products, the processes and the competitive environment. එතකොට assessment environmental condition හරි assess කරන්න උදව් වෙනවා environmental condition relate වෙන technology එකට relate වෙන දේවල් products වලට, process වලට and competitive environment එකට. හැබැයි ඕකේ issue එක වෙන්නේ ඒගොල්ලෝ focus කරන්නේ internal profit target rather than relevant external conditions. So focus කරන්නේ internal profit target. හරි. internal දේවල්. external conditions වලට වඩා internal දේවල් තමයි. මොකද දැන් management accounting කියන එක ගොඩක් කරලා අපි ගත්ත internal, ඒ කියන්නේ internal හැදෙන දෙයක් නේ. මේ traditional එක focus කරන්නේම internal side එක. ඒකයි මේ traditional එකේ තියෙන එක issue එකක් එක. ඒක internal side එකම තමයි ඒගොල්ලෝ focus කරන්නේ. 5. Information assisting the effort to motive and assess performance of managers. එතකොට එතන performance එක effort, motivate and assess performance of managers. managers එක performance assess කරන දැන් ඔතන performance එක assess කරන කියන්නේ එතකොට variance එකක් බලනවා අපි. හරි. ඊට පස්සේ මොකද variance එක කියන්නේ අපේ actual එක මොකද්ද, plan එක මොකක්ද, ඒ වගේ variance එක බලලා අර performance එක assess කරනවා. ඒකට මේක උදව් වෙන කෙනෙක් කියන්නේ management information, accounting information. issue එක තමයි provide feedback in financial terms. feedback එක එන්නම financial terms වලින් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ අර මම හිතන්නේ මෙතන මේ කියන අර non financial පැත්ත touch කරන්නේ නැති ඒක financial terms වලින් එනවා කියන එක ඒකනේ කියන්නේ. එතකොට දැන් ඔතන actions ගන්නවා කිව්වහම දැන් අපිට පුළුවන් එකක් preventive actions ගන්න. ඒ කියන්නේ වෙන්න කලින් avoid happen undesired thinking. වෙන්න කලින් අපිට නවත්තන්න පුළුවන්. හැබැයි නවත්තන්න කියන්නේ අපි වෙන්න කලින්ම අපි හිතනවා කියන්නේ ඩිෆෙක්ට් එකක් වෙන්න කලින් අපි ඒකට action, preventive actions කරනවා. අනිත් එක ඔය remedial actions කරනවා කියලා අහලා තියෙනවා. remedial actions කියන්නේ අපි මොකක් හරි දෙයකට face කරනකොට තමයි අපි actions ගන්න. හරි. එතකොට ඔය මේ ඔතන performance
බලන එකත් එක්ක වෙන්නේ. ඒතකොට මොනවා හරි variance එකක් තිබ්බොත් එක්කෝ අපිට අපි preventive actions අරන් දෙනවා නම් issue එකක් නැහැ. එහෙම නැත්නම් අපිට immediate actions ගන්න ඕනේ. කියන්නේ මේ වෙලාවේ face කරන ගම ඒ issue එකට face කරන නිසා අපිට actions ගන්න. හරි. ඒතර ඔතන තිබුණේ මේ slide එක කතා කරේ අර මේ traditional management accounting informations වල තිබුණ needs එකයි සහ ඒ වගේ issues ගැන. දැන් අපි කතා කරනවා මේකේ මේ management මේ accounting මේක ආපු මේ පොඩක් history side එක ගැන. හරිද? මේක history side එකම කියන්නත් බෑ. මෙතන වෙලා තියෙන්නේ මේ management informations වල තිබුණ relevance එක lost වෙලා. ඒ කියන්නේ management information accounting information වලින් එන මේ තොරතුරු වැඩක් නැති වෙලා. relevance එක lost වෙනවා කියන්නේ ඒක නා වැඩක් නැති වෙන information. ඇයි එහෙම ඔය ජොන්සන් ඇන්ඩ් කප්ලන් එක තමයි මේජර් රෙෆරන්ස් එක විදිහට අරන් තියෙන්නේ. ඒ දෙන්නගේ 1987 වල මම තන්නේ. ඔව් 1987 වල මේක රිසර්ච් පේපර් එකක්. හරි මම මොකද්ද කියලා කොහොම හරි මේ ජොන්සන් ඇන්ඩ් කප්ලන් මේ දෙන්නගේ තමයි ඔය lost of මේ loss relevance එක කතා කරන්නම මේ දෙන්න. ඊට පස්සේ මේකේ කියන්නේ දැන් මේකේ මෙන්න මෙහෙම දෙයක් මේ තියෙන ස්ලයිඩ් එකේ තියෙන කරුණේ මම මේක පොඩ්ඩක් සමරයිස් කරලා කියන්නම්. ඔතන වෙන්නේ මේ 1909 ඔය 25 විතර ඔය පළවෙනි කරුණ තියෙන එක තමයි most of the today management accounting practices had been developed by 1925. 1925 1926 වගේ ඔය ඒ year වල තමයි අපි අදටත් පාවිච්චි කරන ගොඩාක් management accounting concept develop වෙලා තියෙන්නේ. ඔය යට තියෙන උදාහරණ කීපයක්. Cost accounting for labor, material and overhead, budgeting, standard cost, variance analysis, transfer pricing, divisional performance measures මේවා ගොඩක් සමහරට අහලා දැන් management accounting කරනකොට advanced management accounting වල ඔය සමහර concept අපි කතා කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ transfer pricing එහෙම මතක ඇතිනේ. overhead budgeting දැන් ඒ කියන්නේ දැන් මේ management accounting practices එතකොට හිතන්න මේ අපි අදට කරන ඒවත් ගොඩාක් කලින් develop වෙච්ච concept. හරිද? හැබැයි දැන් මෙතන තියෙන issue එක තමයි මේ ඊට පස්සේ දැන් ඔය 1925 26 ඔය කාල ඔය කාලේ develop වෙච්ච මේවනේ තියෙන්නේ මේ concept නේ. එතකොට ඔයාලට තේරෙනවා මේක හැම කාලෙටම වළංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හොඳයි ඒ කාලෙට. හරි. එතකොට හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ දැන් ඔය after 20s වලින් ඔය 1920න් විතර පස්සේ ඉඳලා 1980 විතර වෙනකන් මේ ඔය management accounting concept develop වුණේ ගොඩාක් හිමින්. හරි ඒ කියන්නේ අර හැබැයි මාකට් එක ගොඩක් change වුණානේ. මාකට් එක change වෙනවා. මාකට් එක change වෙන ප්‍රමාණයත් එක්ක මේ concept develop වුණේ නැහැ. මේ concept change වුණේ නැහැ. හරි ඒක තමයි issue එක මෙතන තියෙන්නේ. එතකොට මේ ඔය පරණ practices වලින් එන information managers ලගින් requirements satisfy කරන්නේ නැහැ. කියන්නේ යාලට ඕන දේවල් මේකෙන් හම්බ වෙන්නේ නැහැ. දැන් market එක change වෙනවා. හැබැයි management accounting concept මේ 920න් විතර පස්සේ 1980 විතර යනකම්ම ලොකුවට change වුණේ නැහැ. slowly පොඩි changes වුණා කියන නමුත් ගොඩාක් ලොකුවට change වුණේ නැහැ. හරිද? market එක change වුණා. හැබැයි මේක change වුණේ නැහැ. ඒක තමයි ඒතකොට issue එක වෙන්නේ. ඊට ඔය කාලේ හැබැයි මේ මොනවද financial මේ accounting side එක develop වෙලා තියෙනවා. හරි දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඒ කියන්නේ 980 පස්සේ විතර දැන් අපි ඉස්සර නිකන් ඔය general purpose financial statement වගේ වනේ හැදුවේ. හරි ඊට පස්සේ ඒවට ඔය financial accounting standard board වගේ ඒවා එතකොට ලෝකේ හැදිලා ඒවා මේවත් එක්ක එකතු වෙලා තව ගොඩක් ඒක ෆෝමල් වෙලා ඕ වගේ ඒවා 1973 විතර වගේ මේ තමාර මේ අපේ ඔය SOFP එක SOCI statement of financial position statement of comprehensive income cash flow ඕ වගේ ඒවා කියන්නේ ඒවා ගොඩක් අර අපේ financial statement අපි දැන් අදට හදන ඒවා තියෙන ඒවා different users වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එහෙම වුණාම දැන් අපි කියන්නේ ඒවා හදන්නේ මේ මොනවද අපේ ඇල්මැති පාර්ශවයන්ගේ ආර්ථික තීරණ ගන්නනේ. ආර්ථික තීරණ ගන්න උදව් කරන තමයි financial statement අපි හදන්නේ. එතකොට මේ information දෙන්නේ අපි. එතකොට දැන් අදටත් එක කියන්නේ stakeholders තමයි පාවිච්චි කරන්නේ. දැන් මම මේක පටන් ගන්න කලිනුත් කිව්වේ ඒකනේ. බැංක් එකක් අපිට ණයක් දෙන්න ගියාම ලෙන් කරන ගියාම ඒගොල්ලෝ බලනවා මෙයාලට මේක ගෙවන්න financial stability එකක් තියෙනවා.
හරි ඒ වගේ අර ස්ටේක් හෝල්ඩර්ස් එක විතර අර මං කියන උසාගත්තේ මෙතන ෆයිනෑන්ෂල් accounting සයිඩ් එක මෙතන ඩෙවලොප් වෙලා තියෙනවා. හැබැයි මේ මැනේජ්මන්ට් accounting සයිඩ් එක ඩෙවලොප් වෙලා නැහැ. ඔන්න ඕකත් එක්ක තමයි මේ ජොන්සන් ඇන්ඩ් කප්ලන් කියන්නේ මේකේ රෙලෙවන්ස් එක ලොස්ට් වුණා කියලා මැනේජ්මන්ට් accounting සයිඩ් එකේ. හරිද? ඒකට හේතු තමයි ඔය අට තියෙන්නේ කීපයක්. ඔය තියෙන හේතු වලට අමතරව මම තව ටිකක් කියන්නම්. උතන තියෙනවා එකක් දැන් diversify of products and complexity of manufacturing process continue to increase in the decades after 1920. ඔතන කියනවා දැන් diversify of products ගොඩක් විවිධාංගීකරණය වෙලා තියෙනවා. හරිද? and complexity of manufacturing process එක අපේ මේ මොනවද නිෂ්පාදන ක්‍රියාවලීන් ගොඩක් සංකීර්ණ වෙලා තියෙනවා. එතකොට මේක දිගින් දිගටම වෙලා තියෙනවා මේ ඩිකේඩ්ස් වල. හරි ඔය එක හේතුව. ඊට පස්සේ ඔය ඔතන තවත් තියෙනවා ඉහා පැත්තේ ස්ලයිඩ් වලත් ඔය ටික තමයි විස්තර කරගෙන ගිහින් තියෙන්නේ. මම ඔතන තව ටිකක් එකතු කරන්නම්. දැන් ඔතනදි සර් කිව්වා එකක් UK USA UK ඉකොනොමි එකයි USA ඉකොනොමි මේවා ට්‍රාන්ස්ෆර් වුණා කියලා ඒගොල්ලෝගේ ඉකොනොමි ලිබරල් මේ ඉකොනොමි වලට. හරි? ලිබරල් එක දන්නවනේ. ඒකට යාළගේ ටීචර් ඉකොනොමි සයිඩ් එකෙන් ලිබරල් ඉකොනොමි එකට ට්‍රාන්ස්ෆර් වුණා. එතකොට ඒ වගේ මාකට් එකක්, ඒ වගේ ඉකොනොමි එකක්, ඒ වගේ ඒ වගේ ඩිසිෂන් ගන්නකොට ඒක සාමාන්‍යයෙන් ලෝකෙටම බලපාන දෙයක්. ඒත් එක්කම ඒගොල්ලෝගේ ගවර්න්මන්ට් තිබිච්ච බිස්නස් ඔක්කොම ප්‍රයිවටයිස් කරනවා. එතකොට යාලා වගේ කරන එතකොට දැන් හිතන්නකෝ මොනවද ඒගොල්ලෝ වගේ අර ලොකු ඉකොනොමි ඒ වගේ දේවල් කරනකොට ඒක සාමාන්‍ය ලෝකෙට දැන් අදටත් උනත් එහෙමනේ. ඇමරිකාවේ මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක ලංකාවේ ස්ටොක් මාකට් එකට ලංකාවේ ඉකොනොමි එකට ගොඩක් බලපානවා. එතකොට ඒ වගේ අර තියෙනවනේ රිලේෂන්ෂිප් එකක්. දැන් ඕකේ අනිත් පැත්තට වෙන්නේ ඕකට සමගාමීව 1977 ලංකාවේ ජයා ජයවර්ධන රජයෙන් අපේ මේ ඕපන් ඉකොනොමි සිස්ටම් එකක් හදන්නලා දුන්නානේ ලංකාවට. එතකොට මොනවද අපේ ඉන්ඩස්ට්‍රි අපේ ඔක්කොම 77 ඔව් 77 මම හිතන 78 ඉඳලා තමයි ඒක පටන් ගත්තේ. ඕපන් ඉකොනොමි එක 77 තමයි ඉන්ට්‍රොඩියුස් කරේ මොකක් හරි. 77 78 තමයි පටන් ගන්න ඕනේ. එතකොට ඔය කාලවකවාන වෙනකොට හරි වෙනස් වෙනවා. ලිබරල් වලට මෙහි චේන්ජ් වෙනවා ඕපන් ඉකොනොමි එකකට අපේ රට. එතකොට අපේ ඉන්ඩස්ට්‍රි ඔක්කොම මොකද වෙන්නේ? ඕපන් වෙනවා. එතකොට එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් එකට කියන්නේ ෆොරින් වුණාද අපේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලට ඕපන් වෙනමත් වගේම අනිත් අතට ඒවා ප්‍රයිවටයිස් වෙනවා. හරි. එතකොට ප්‍රයිවට් සෙක්ටර් එක ලොකු රෝල් එකක් කරනවා. හරි. ඊට පස්සේ තව එක හිතුවක් තමයි throughout world liberalism. දැන් ලිබරලිසම් මේ මොනවද ලිබරල් වාදේ මං හිතන්නේ ලිබරලිසම් කියලා කියන්නේ අපි ඒ රටවල් ඒකටත් චේන්ජ් වෙනවා. දැන් උදාහරණයක් තමයි රෂ්‍යාව වගේ රට. ඒගොල්ලෝ මේ ලිබරල් මේකට මාරු වෙනවා. එතකොට ඔන්න ඔය වගේ හේතුත් මේකට හේතු වුණා කියන එක තමයි මට කියන්න ඕනේ. හරි. එතකොට ওই ටික තමයි මට උතන්ට කියන්න ඕනේ. මම ස්ලයිඩ් එකේ තියෙන ටිකත් කියව ගන්න. ඊට පස්සේ ඊගව ස්ලයිඩ් එකේ by mid 1960s automation of manufacturing process began. හරි 1960 වගේ වෙනකොට manufacturing process එකේ automation එක පටන් ගත්තා කියලා කියනවා. දැන් මේ කතා කරන් යන්නේ අර management accounting information අතන ජොන්සන් ඇන්ඩ් කප්ලන් කියන එක මේ irrelevant කියන එක. හරි. රැඩිෂනල් එක. එතකොට ඒකට හේතු තමයි මේ ඒක වෙන්න මෙන්න මේ විදිහට තමයි ඒක උනේ කියන එක තමයි මේ කියන්නේ. හරිද? එතකොට ඕකෙන් පොඩ එන්නේ ඔතනින් ගිහිල්ලා ඕක ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් accounting කියන ට්‍රැඩිෂනල් පැත්ත අයින් කරලා මේක කොහොමද ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් accounting concept එකත් එක්ක link වෙන්නේ කියන එකට. ඔය එන්නේ ඔය අතීත කතාවෙන් පස්සේ. එතකොට මෙතන 960 දී automation manufacturing process පටන් ගත්ත කියලා කියනවා. මෙතන තව වැදගත් දෙයක් කියනවා directly traceable cost of products become much lower fraction of total cost. හරිද? directly traceable cost එක කියන අපේ direct cost එක
become much lower fraction. ඒක ගොඩක් අඩු portion එකක් වුණා අපේ cost එකෙන්. total cost එකෙන් අර අපේ directly traceable cost එක. ඒ කියන්නේ direct cost එක ගොඩක් අඩු fraction ගොඩක් අඩු portion එකක් වුණා අපේ total cost එකෙන්. අනිත් එක when the product life cycles were shortened. product life cycle එක shorten වුණා. ඒ කියන්නේ ඉතා ඉක්මනට ඒ product එක expire ඒක obsolete මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ obsolescence වගේ තමයි. ජල් පනිනවා වගේ. හරි. එහෙම වුණා කියලා කියන. ඒ කියන්නේ දැන් මට හිතන්නකෝ මෙහෙම product life cycle එක තියෙනවානේ. මේක මෙන්න මේක අර මෙන්න මෙහෙම අතට ඉක්මනට ඉවර වෙනවා. මෙහෙම යනවා. ඒත් එක්කම ටක් ගාලා ඒ කියන්නේ ඉක්මනට ඉවර වෙනව නෙමෙයි. හරි. ඊට පස්සේ දැන් තව එකක් එනවා. ඔය මෙහෙම දැන් මේ කොහොමද අලුත් product life cycle මේ විදිහට ඉස්සරහට එන්නේ? ඉස්සරහට එන්නේ innovation වලින්. එතකොට තවත් මේක මෙහෙම ඉස්සරහට යනවා. මොන වගේද? innovation වලින්. හරි. ඒතකොට innovation innovate කරන්න ඕනේ. කොහොම පවත්වාගෙන යන්න ඉස්සරහට. මොකද ඒ හම්බෙන මොකක් හරි එක ගොඩක් චූටි product life cycle එක shorten. එතකොට ආය අලුතෙන් ඒක ඉවර වෙනවා. ටක් ගාලා අලුතෙන් ආය මේ innovation එකක් එන්න ඕනේ ඔකට. එතකොට ඒ ඉනෝවේෂන් වෙන්න වගේම මේකට දැන් ඔහම ෂෝට් වෙන්න අනිත් හේතුව තමයි මේ ටෙක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් එක. හරිද? ටෙක්නොලොජි එක ඉම්ප්‍රූව් වෙනවා. මොකද මේ ටයිම් එකේදී ඒතර ටෙක්නොලොජි එකත් වැඩි වෙනකොට ඒ පරණ ප්‍රොඩක්ට්ස් හරියන්නේ නැති වෙනවා. හරි? එතකොට සමහර වෙලාවට සම්පූර්ණ සමහර ප්‍රොඩක්ෂන් ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා. කියන්නේ අලුත් දැන් ප්‍රොඩක්ට් හදනකොට කියන්නේ තියෙන මැෂින් පවා අයින් කරන්න වෙනවා වගේ තත්ත්වයක් සමහර වෙලාවට උදා වෙනවා. ඒතර එහෙම තමයි ඒතර මේ කියන කාලෙත් එක්ක වෙන්නේ. හරි. අනිත් එක more cost to be incurred before the beginning of the production process. සමහර විට තවත් cost වගේක් අපේ production process එක පටන් ගන්න කලින්ම ඉන්කර් වෙනවා. දැන් මේ අලුතෙන් දැන් මේ ලෝකෙට වෙලා තියෙන දේ තමයි මේ කියන්නේ මේ ටයිම් එක වෙනකොට. හරි. මේ අද කාලේ නෙමෙයි මේ කියන්නේ. ඔය 1916 වලට පස්සේ 60 1960 වලට පස්සේ එතකොට. ඒ කියන්නේ ඒ කාලේ වගේ වෙනවදනේ. ඊට පස්සේ මේවා නිසා කියන්නේ කොහොම හරි මේක කවදා වුණත් මේ වෙලා තියෙන දැන් මේක නිසා අර මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් ඉරිලෙවන්ට් වෙලා තියෙන්නේ. හරි. මෙතන ඊට පස්සේ කීකී හිටියේ මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට කලින් පටන් ගන්න කලින් තිබිච්ච මේ කොස්ට් හරිද? උදාහරණ තමයි අපි මම දන්න රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කොස්ට් එක. ඔය ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නත් කලින් මේක අපි ඉන්ක කරන්නේ. මොකද මේ ප්‍රොඩක්ට් එක වැඩක් තියෙන එකක්ද නැද්ද? එතකොට ඊට සනිත් ඒවා කැපිටල් ඉන්වෙස්ට්මන්ට් වගේ software development, education, training ඒ වගේ කොස්ට් අනිවාර්යයෙන්ම අපි දැන් උතරම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ට්‍රේනින් වගේ කොස්ට් අපි දන්නවනේ. ඒතකොට ඒක ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න කලින්ම අපි ගොඩක් වෙලාට ඉන්ක කරනවා. එතකොට මේ වගේ ඒවත් කොස්ට් එක අලුතෙන් කොස්ට් එකතු වෙනවා. තීමද ඩිරෙක්ට්ලි ට්‍රේසබල් කොස්ට් එකට වඩා මේ මොනවද ඒක ගොඩාක් ලෝවර් ෆ්‍රැක්ෂන් එකක් ගන්න අපේ ටෝටල් කොස්ට් එකේ. ඊට ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක ෂෝට් වෙනවා. ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න කලින් අපි සමහර කොස්ට් මේ බෙයා කරනවා. එතකොට මේ දේවල් නිසාත් අපේ අර අපි සාම්ප්‍රදායික අපේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් accounting informations මෙතනදී ඒ ටෙක්නික්ස් මෙතනට හරියන්නේ නැති වෙනවා. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා this let the traditional financial measures such as periodic earnings, accounting ROI to become less useful measuring corporate performance. එතකොට corporate performance එක මයින් අර අපේ traditional financial measurements periodic earnings හරි earnings දාන්නවනේ ROI හරි මේ වගේ ROIs මේවා මේ වැඩක් නැති වෙන කෙනෙක්. ඒක වැඩක් නැහැ කියන්නේ යූස්ෆුල් එක අර අඩු වෙනවා. හරි performance එක මනින්න ගියාම. මොකද ඊට වඩා ගොඩක් දේවල් මෙතන අලුත් දේවල් මේ අලුත් cost ඇවිත් තියෙනවා. cost structures වෙනස් වෙලා තියෙනවා. ඒතර ඒ නිසා මෙන්න මේ දේවල් නිසාත් මේක මේවා හේතු වෙලා තියෙනවා මේ management accounting මේවා information irrelevant වෙන්නේ. ඊට පස්සේ ගත්තට පස්සේ ඊගාව ස්ලයිඩ් එකේ මේ ඒකම තමයි කන්ටිනියු යන්නේ by 1980s
ඊට පස්සේ 1918 වල ඔතන තියෙනවා මේ ඔතනින් තමා දැන් ඊට පස්සේ ස්ට්‍රැටජික් පැත්තට යන්නේ. හරි. මම ඔතෙන්දී ඒක කේස් ස්ටඩි එකක් උදාහරණයක් කිව්වා. මේ සේරොක්ස් කියලා කම්පැනියක්. හරි නෑ ඒක 1949 වල ගේ තමා ඒ කාලේ වෙච්ච දෙයක්. එතකොට සේරොක්ස් එකේ ඒගොල්ලෝ මේ ෆොටෝකොපි මැෂින්ස් තමා හදන්නේ. කිව්වේ නම් ඒක US ෆස්ට් ෆොටෝකොපි මේ මැනුෆැක්චරින් එකකින්. එතකොට US වල එකක් සේරොක්ස් මේකේ නම. එතකොට මේගොල්ලෝ මොනොපොලි එකක් තියාගෙන එන්ජොයි කර කර හිටියා. හරි. මොකද මෙයාලා තමා එතකොට ෆස්ට් ප්‍රීමියම් ප්‍රින්ට් ෆොටෝකොපි මැෂින් මේ කරන එකන. ඒ වගේම ඒගොල්ලෝ ඒතර කවුරුවත් මොකුත් නැහැ. ඉතින් ඒ කාලේ වලු කන්සෙප්ට් එක නැතිනේ. එතකොට අලුත් ටෙක්නොලොජි ඉතින් ඒ කාලේ ඒ වගේ වෙන දැන් අපිට ෆොටෝකොපි එක එහෙම ලොකු දෙයක් නොවුනට ඒ කාලේ ඉතින් ඒක ආපු අලුත ඉන්දියාම ඉතින් හිතන්නකො එතකොට ඒ වගේ. එතකොට ඒක ඒගොල්ලෝ මොනොපොලි එකක් තියාගෙන හිටියා. හරි ඒක අධිකාරියක් තියාගෙන ඉන්නවා මේකේ. හැබැයි මෙයාලගේ පේටන්ට් එක එක්ස්පයර් වුණාට පස්සේ ජපනීස් කම්පැනි එකක් 1972 වල වගේ ඒගොල්ලෝ පටන් ගත්තා ඒගොල්ලොන්ගේ මේ ජපනීස් කම්පැනි එකක් මේ ෆොටෝකොපි ඉන්ඩස්ට්‍රි එකට ආවා. හරිද? ඊට පස්සේ දැන් මේ කවුද අපේ සේරොක්ස් කම්පැනි එකට මේ කේස් එක වෙන්නේ සේරොක්ස් කම්පැනිනේ. සේරොක්ස් කම්පැනිට තේරුම් ගියා 1976 වල වගේ එයාලගේ මාකට් එක එයාලට පොඩ අයින් වෙනවා. හරිද? මාකට් එක චුට්ටු ඒගොල්ලොන්ට මේ නැති වෙනවා කියන එක ඒගොල්ලොන්ට දැනෙන්න පටන් ගත්තා. හරිද? එතකොට දැන් ඒකට හේතුව උනේ මේගොල්ලෝ පාවිච්චි කළේ ඒකට වචන දෙනවා මේ ඉන්වර්ට් ලුකින් අප්‍රෝච්. ඉන්වර්ට් ලුකින් අප්‍රෝච්. ඒ කියන්නේ අර මොනවද මේ ඒගොල්ලෝ බලන්නේ ඉන්ටර්නල් සයිඩ් එක විතරයි බිස්නස් එකේ. හරිද? දැන් ඔතන වෙන එක දැන් අපි කතා කරන මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් ඉන්ටර්නල් සයිඩ් එක බලන්න කියන එක. ඒ වගේ මෙතනත් වෙලා තියෙන මේ සේරොක්ස් කම්පැනි එක මෙයාලගේ මේ අර මොනවද ඒගොල්ලෝ බලන්නේ මෙතන බිස්නස් එකේ ඉන්ටර්නල් සයිඩ් එක විතරයි. හරිද? ඒගොල්ලෝ මේ ඉච්චර කාලයකට බලලා තියෙන එක විතරයි. ඊට පස්සේ තමයි යාලට තේරුම් යන්නේ 1976 වල විතර එයාලගේ මාකට් එක ලූස් වෙලා තියෙනවා මේ ජපනිස් කම්පැනි හින්දා. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා අපිට වඩා අරගොල්ලෝ හොඳට කම්පීට් කරනවා. ඔන්න කම්පිටිෂන් කියන වචනේ. කම්පීට් කියන වචනේ ඔන්න නැතන් තියෙනවා. හරිද? එතකොට ඒකේ වෙන්නේ අරගොල්ලෝ අපිට වඩා හොඳට කියන්නේ කවුරු හරි අපිට වඩා හොඳට කම්පීට් කරනවා. හරි? එයාලා කම්පිටිෂන් එක අපිට වඩා හොඳට කම්පිටිෂන් එකේ ඇඩ්වාන්ටේජ් එක ගන්නවා. හරි අපිට වඩා හොඳට කම්පීට් කරනවා. අන්න එහෙම වුණාම තමයි අපි කියන්නේ ස්ට්‍රැටජික් කියන එක. හරිද? එතකොට අතෙන්දී උනේ දැන් සේරොක්ස් කම්පැනි එකට යාලට හොයාගන්න බැරි වුණා. යාලා ගොඩක් පහුවෙලා හොයාගත්තේ. එතකොට යාලගේ මොනොපොලි එක එතනින් ගියා. යාලගේ මාකට් එක ලූස් කරගත්තා ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ ඉන්ටර්නල් සයිඩ් එක දිහා බල හිටියේ. හැබැයි ඉන්ටර්නල් සයිඩ් එක දිහා බල අපිට කම්පිටිෂන් එක ගැන ඩිසයිඩ් කරන්න බෑ. කම්පිටිෂන් එක තියෙන එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක ඇතුළේනේ. එතකොට එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේ කම්පිටිෂන් එක අපිට වඩා තව කෙනෙක් හොඳට මේව කරන දේ හිතනවා අපි කරනවා කියලා තව කෙනෙකුට වඩා හොඳ සේරොක්ස් එක අමතක කරලා දාන්නකො. අපි තව කෙනෙකුට වඩා හොඳට කම්පීට් කරනවා නම් අන්න අපි ස්ට්‍රැටජික්. අනේ ස්ට්‍රැටජික් කියන වචනේ ඔන්න ඔතනදී තමයි එන්නේ. හරිද? ඒක ඔතන තියෙන එක නෙමෙයි මම කියන්නේ අපේ මේ එකත් එක්ක සම්බන්ධ වෙනවා. හරිද? කියන්නේ මේ අපි ආපු ෆ්ලෝ එකත් එක්ක මම මේ කනෙක්ට් කරේ එහෙම. එතනදී. හරිද? එතකොට ඕක දැන් ඕක ඉස්සෙල්ලම මේවා අරගෙන කොහොම හරි කමන්නේ මේක තේරුම් අරගෙන යන්න ඕනේ. මම මේ කරේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් වලින් පටන් අරගෙන අර ඒක ෆ්ලෝ එකට අරගෙන මෙතනට ආවා. හරි. ඊට පස්සේ දැන් මෙතන ඊගාවට තියෙනවද රැපිඩ් මෙතන තියෙන ස්ට්‍රැටජයිසිං by 1980s with the arrival of neoliberal economic policies මම ඔය ටික අතන කිව්වනේ කලින් strategizing become a choice of the survival of firm in the market. හරිනේ. එතකොට ඔය strategy sizing කියන එක තමයි
මාකට් එකේ සර්වයිව් වෙලා ඉන්න එයාලට තිබිච්ච විදිහ හරි choice එක තෝරා ගැනීම. එතකොට the rapid development of IT and high-tech industry practices made overhead a significant element in the product cost structure. හරිනේ. එතකොට IT එකේ rapid development එක හරි IT තාක්ෂණ IT side එකේ වෙන තව වේගවත් දියුණුවත් එක්ක high-tech industry practices made overhead a significant element. දැන් අර එක කිව්වනේ direct traceable cost එක අඩු fraction එකක් ගන්නවා කියලා. ඒ වගේම මෙතනදී වෙලා තියෙන අපේ overhead එක significant element එකක් බවට පත් වෙලා තියෙනවා. හරි? emphasizes on ඊට සව තියෙනවා emphasizes on intangible asset become a vital for the survival and growth of firm. intangible asset එක intangible assets vital වෙලා තියෙනවා survival and growth of the firm එකේ පැවැත්මට සහ එයාලගේ වර්ධනයට intangible asset කියන එක ගොඩක් වැදගත් වෙලා තියෙනවා. These changes made the management accounting tool obsolete to serve accounting needs of managers. හරි. ඒතර මෙන්න මේ හේතු අර අපේ management accounting tool obsolete කරනවා කියන එක අර මොකද ඒක වල් පනිනවා වගේ එක. ඒවා ඒ දේවල් පරණ අපේ ඔය traditional management accounting tools වලට මෙන්න මේ අලුත් changes වලට ඒ changes address කරන්න අමාරුයි. එතකොට ඒක තමයි අර හැමතැනද කිව්වේ අර Johnson and Kaplan මේක management accounting informations irrelevant වුණා කියන. හරිද? ඔන්න ඔතනින් එහාට තමයි ඊට පස්සේ අපේ strategic කියන වචනේ මම කිව්වනේ. strategic ගැන කතා කරන්න පටන් ගන්නවා. strategic management accounting. දැන් තේරෙනවද traditional management accounting එකේදී වෙච්ච දේ? සහ ඒකේ මොකක්ද ඒගොල්ලොන්ගේ ජර්නි එක. මේ කියන්නේ ඇයි මෙහෙම strategic management accounting කියන concept එකක් ආවේ? හරිද? මෙතන ඊට පස්සේ තියෙනවා මෙතන නම් තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ ඔය strategic management accounting එකේ එක මේ definition explanations වගේ ඒවා මේවා වල මේ research article වල මේ එයාලගේ books වල මොනවා හරි වෙන්නේ නැති මේ නම් research article වල වෙන්නේ නැති එයාලා කරපු researches මේ කියන්නේ මේ කරගෙන මොනවා හරි explanations වගේ දේවල් කියන්න ගත්තේ දැන් ඔතෙන්ද අපි දැනගන්න තේරුම් ගන්න ඕන දේ තමයි අපේ traditional management accounting not sufficient in this time. කොට මේ 80s වලින් පස්සේ විතර මේක වැඩක් නැති වුණා. මොකද මේ traditional methods වලින් අර අපි කිව්ව changes වලට address කරන්න බැරි වුණා. හරි? ඒ නිසා strategic management accounting කියන concept එක අන්න එතෙන්දී එළියට එනවා. මෙතෙන්දී ගොඩාක් වෙලාට focus කරන්නේ outsiders of the entity එකේ outside එක. ඒක තමයි strategic කියන වචනේ අර හැම වෙලෙම කියන්නේ strategic කියනකොට be strategic කියලා කිව්වහම ඒකේ එන්නේම අර how we can compete challenges to other. හරි? how we can compete or challenge to other. හරි? අපි තව කෙනෙක් එක්ක කොහොමද කම්පීට් කරන්නේ? හරි එයාගේ තව කෙනෙකුට චැලෙන්ජ් එකක් එන්න කොහොමද කම්පීට් කරන්න පුළුවන්. අන්න ඒ වගේ සහ long term. හරි ඒ ඔය ස්ට්‍රැටජික් කියන වචෙන්ත් එක්කම long term පැත්තත් එනවා. හරිද? එතකොට අන්න ඒ වගේ අර outside එක දිහා බලලා competition එක දිහා බලලා අන්න ඒත් එක්කම හැදිච්ච දෙයක් තමයි strategic management accounting කියන එක කියන්නේ. මේ අලුත් මේ concept එක. හරිද? එතකොට මෙතෙන්දී මොකද්ද තව කියන්න තියෙන්නේ මෙන්න මේ ස්ට්‍රැටජික් හින්දා තමයි දැන් ඔකට උදාහරණයක් කිව්වොත් ගවර්න්මන්ට් බැංක්ස් තියෙනවානේ මහජන බැංකුව BOC එක ඒ වගේ එතකොට අර යාලා ටිකක් පරක්කු වෙලා තමයි ඔය මොනවද මේ ATM කාඩ් දැන් ඒක ඉස්සෙල්ලම මම හිතන්නේ ඉස්සෙල්ලම සම්පත්තිය කොහොම හරි වෙන ප්‍රයිවට් බැංක් එකක් ඉන්ට්‍රොඩියුස් කරේ. ඒතර ඊට පස්සේ තමයි මේගොල්ලෝ ගවර්න්මන්ට් බැංක් එකට ඇඩැප්ට් කරගන්න මිනිස්සුන්ට ඒක ඔන්ලයින් බැංකිනුත් එහෙමනේ. එතකොට දැන් ඇත්තටම අදටත් සමහරව තියෙනවා අර හරි අමාරුයි ගවර්න්මන්ට් බැංක් වල ඔන්ලයින් බැංකින් වලට ලොග් වෙන්න. විශේෂයෙන් BOC එකේවත්. එතකොට මේ කියන්නේ මේ අර ඒ තරම් අර කියන්නේ එයාලටත් සිද්ධ වුණා අර ඒ වගේ දේවල් වලට ඇඩැප්ට් වෙන්න. මොකද දැන් අනිත් බැංක් ඒව ඉන්ට්‍රොඩියුස් කරලා දීලා
ATM කාඩ් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා මිනිස්සුන්ට බැංක් එකේ රැඳෙන්න ඕනේ නැහැ සල්ලි ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ තේරුම් ගත්තා දැන් මේක මේ විදිහට යනකොට අපිට මාකට් එක ලූස් වෙනවා. තේරෙනවද? ගවර්න්මන්ට් උනත් ඒක ප්‍රොෆිටබල් ඉන්ස්ටිටියුෂන් දෙකක් නේ. ඒක බිස්නස් දෙකක් නේ. හරි. ඒතර යාළුවා තේරෙනවා අපිට තියෙන තැන අපේ මාකට් පොසිෂන් එක අපිට නැති වෙනවා. අන්න ස්ට්‍රැටජික්. ඒතර අරගොල්ලෝ අපිට චැලෙන්ජ් කරනවා. අරගොල්ලෝ කම්පීට් කරනවා අපිත් එක්ක. එහෙනම් අපිටත් මේක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න වෙනවා. එතකොට අපි එතකොට ආයි එක ලෙවල් එකකට එනවා. හරි. ඊට පස්සේ එතනින් ඇවිල්ලා ආයි ඒකෙන් ඇඩ්වාන්ස්මන්ට් කරන එක වෙනම දෙයක්. මම කියන්නේ අඩුම තරමේ ඒ ලෙවල් එක සේම් ලෙවල් එකවත් යන්න ඕනේ. මොකද නැත්තම් මිනිස්සු අරක තෝරගත්තට පස්සේ මෙයාලගේ මාකට් පොසිෂන් එක අර සේරොක්ස් එකට වෙච්ච දේ තමයි වෙන්නේ. ගියාට පස්සේ ආයි ගන්න හරිය අමාරුයි. හරි. එතකොට ඔක උදාහරණයක්. ඒත් මාකට් රික්වයර්මන්ට් වලට ඒගොල්ලන්ට ඇඩැප්ට් වෙන්න සිද්ධ වෙනවා ස්ට්‍රැටජික් කියන එක. එතකොට ඔතන එක්ස්ටර්නල් කියලා කිව්වහම ස්ට්‍රැටජික් එකේ ගොඩක් වෙලාවට ඔය ફોකස් කරන්නේ කස්ටමර්ස්ලා and competitorsලා. හරිද? කස්ටමර්ස්ලා මොකටද ඕනේ? කස්ටමර්ස්ලා ගැන කන්සිඩර් කරන්නේ take action to keep customers. හරි කස්ටමර්ස්ලා අපි තියාගන්න ඕනේ. කස්ටමර්ස්ලා ගිහින් හරි අපි කරන මොන ස්ට්‍රැටජික් වෙලා මොන දේ කරත් වැඩක් නැහැ නේ. අපිට කස්ටමර්ස් ඩිමාන්ඩ් එක නැත්තම් කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක නැත්තම් කස්ටමර් ඇට්‍රැක්ටිව්නස් එක නැත් ඒකලු ඇට්‍රැක්ටිව් නේ අපේ ප්‍රොඩක්ට් පර්චේස් කරන්න නැත වැඩක් නැහැ. ඊට පස්සේ කම්පිටිටර්ස්ලාගේ සයිඩ් එකෙන් බලන්නේ to take action to against competitors. කම්පිටිටර්ස්ලාට against එකට තමයි අපි actions ගන්න ඕනේ කියන්නේ. එන්නේ රණ්ඩු වෙන්න නෙවෙයි. ඒ උනාට දැන් අපිට සර්වයිව් වෙන්න බැරි නැත්තම්. හරි ඒක තමයි උතුරු ස්ට්‍රැටජික් කියන concept එක. ඒකෙන් අපිට මේව කරගන්න පුළුවන්. එතකොට මෙතන අපි තේරුම් ගන්න ඕනේ අපි මේක් ෂුවර් කරගන්න ඕනේ අපේ මාකට් එකේ ෆියුචර් අපේ මාකට් එකේ අපිට සර්වයිව් වෙලා ඉන්න පුළුවන්ද කියන එක. හරි අපේ සර්වයිවල් එක අපිට තියෙනවද කියන එක කියන්නේ. අපේ මාකට් එකෙන් එළියට යන්න වෙයිද කියන එක නැතුව අපිට මාකට් එකේ කොහොම හරි සර්වයිව් වෙලා ඉන්න ඕනේ. ඒකට තමයි ස්ට්‍රැටජික් වෙනවා. කම්පීට් කරන්න ඕන අනිත් අයත් එක්ක. මොකද එක කම්පැනි නෙමෙයි තියෙන මොනොපොලි එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ ලංකාවේ රේල්වේ වගේ. හරි එහෙම හැම එකම එහෙම බවුන්ඩරි දාලා තියාගන්න බෑනේ. හරි. එහෙම බවුන්ඩරි විශේෂයෙන් බිස්නස් කියන එහෙම බවුන්ඩරි දාලා තියාගන්න බෑ. එතකොට කම්පිටිෂන් එක ගැන අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. එතකොට ওই ටික තමයි මට මෙතන ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ මැනේජ්මන්ට් ස්ට්‍රැටජි මැනේජ්මන්ට් ඇකවුන්ටිං ගැන explanations. හරි නිකම් බලන්න මෙහෙම ඉතින් මේක මෙහෙම කටපාඩම් හිටින්නේ නැහැනේ මේව. නිකම් idea එකක් ගන්න මොකද්ද මේ කියලා තියෙන වගේ. නිකම් මම කියනවා the provision and analysis of management accounting data about a business and its competitors for use in developing and monitors business strategy. It is focused on the competitive situation, competitors and customers. මම දැන් කියපු එකම තමයි එතන දැන් competitors and customers තමයි එතන competitive situation එකේ ඒගොල්ලෝ focus කරන්නේ. And assimilation of management accounting and marketing management that would enable the organization person itself strategically provision and analysis of financial information on the firm's product, market, competitors, cost structures and monitoring organization. ඔය හැම තැනම competition එක ගැන කතා කරන තියෙන competitors අට කොහොමද හරි strategic වෙන එකදී ඒක ඒ වචනේත් එක්කම එනවා හරි SMA is not a theory or field but a term used to describe the collection of techniques, approaches, tools and applications that are essential in analyzing competitor data and developing relevant workable strategies. හරිනේ එතකොට දැන් මෙතන කියන්නේ strategic management accounting කියන්නේ දැන් මෙතන management accounting එක ගැනනේ කතා කරන්නේ. මෙතන එතකොට මේ කොහොමද compete කරන්නේ කියන්නේ competition එක අපි කරන්නේ කොහොමද marketing කරන්නේ කොහොමද ඒක නෙවෙයිනේ මෙතන කියන්නේ. මෙතන කියන්නේ not theory or field but a term used to describe the collection of techniques, approaches, tools and applications. Analyzes competitor data. කම්පියුටර්ස්ලාගේ data කොහොමද අපි ඇනලයිස් කරන්නේ? කම්පිටිෂන් එක ගැන මොන දෙනවා? කම්පියුටර්ස්ලාගේ data අපි කොහොමද ඇනලයිස් කරන්නේ? මොන වගේ ටෙක්නික් දෙයකට පාවිච්චි කරන්නේ? මොන වගේ අලුත් tools ද මේ strategic management accounting concept එකත් එක්ක එළියට ඇවිල්ලා තියෙන්නේ? ඒ tools ගැන අපි ඉස්සරට කතා කරනවා. හරි ඊට පස්සේ ඒ tools වලින් ඒකෙන් කීපයක් අපි පාඩම් විදිහටම කතා කරනවා. මේ strategic management accounting tools ඔය target costing, profitability, customer profitability, ඊට පස්සේ attribute based costing ඔහොම තියෙනවා benchmarking. එතකොට අන්න ඒ වගේ අලුත් මේ concept approaches මේක ඇතුළේ තියෙන ඒවා මේ කොහොමද අපි competitor data analyze කරන්නේ මේක application එකක් tools මේක ඇතුළේ තියෙන්නේ හරි අපිට ඕනේ ඒ side එක නැතුව අපිට දැන් marketing කරන්න ඕනේ කොහොමද කියන එක නෙවෙයිනේ අපිට මෙතන ඉගෙන ගන්න තියෙන්නේ
ඩිවලප් workable strategies. හරි strategy එක හදාගන්න අපි කොහොමද මේ data analysis කරලා දෙන්නේ? දැන් අර අපි කියවන traditional management accounting වලින් ඒක නේ නෑ. ඒකනේ ඒක irrelevant උනේ. ඒක වැඩක් නැති උනේ ඒකනේ. ඒකින්ද වැඩක් තියෙන විදිහට කොහොමද මේ ටික අපි හදලා දෙන්නේ? The body of management accounting concerned with strategically oriented information for decision making and control. The body of management accounting concerned with strategically oriented information strategically oriented information. හරි ඒක තමයි කියන්නේ for decision making and control. ඒතකොට strategically oriented information තමයි මෙතන පාවිච්චි කරන්නේ. decision making වලට. Strategy implies a long term future orientation time frame and externally focused perspective. නම් කියපු කාරණා ටිකම තමයි තියෙන්නේ. long term focus කරනවා අපි ඒ වගේම externally focused perspectives තමයි තියෙන්නේ. ඊට පස්සේ orientations of management strategic management accounting ඉතින් strategic management accounting එකේ තියෙන එක orientations. හරි. ඒකේ කියන external orientation අර මම කිව්වා වගේ outward looking orientation and comparative focus outward looking orientation and comparative focus කියන්නේ තරඟකාරීත්වයට තමයි අපි focus කරන්නේ externally ignoring external පැත්ත තමයි side කරන්නේ අපි external party තමයි analyze කරන්නේ හරි suppliers technological advancement customers employees ලා වගේ external side එක තමයි touch කරන්නේ comparative focus කිව්වහම අර provides crucial accounting information about external stakeholders such as competitors ඒක තමයි තියෙන්නේ strategic orientation කියන්නේ what lend of actions we should take to face challenge support make decision මොන වගේ actions ද අපි ගන්න ඕනේ මේ challenge එකට face කරන්න හරි එහෙම නැත්නම් strategy හදාගන්න කියන්නේ strategy orientation කියන්නේ ඒකයි strategy හදාගන්න අපි මොන වගේ information ද ඒකට කොන වගේ support එකක්ද අපි දෙන්නේ හරි ඒකනේ strategic management accounting කියලා කියන්නේ strategy එකක් හදාගන්න අපි කොහොමද support එක දෙන්නේ අපේ accounting informations වලින් අරද කලින් කිව්වා වගේ competitors ලගේ data analysis කරලා ඒ වගේ හරි future orientation SMA refers to prospective view and not a historical view as in management accounting අර කලින් management accounting වල වගේ historical එකක් නෙමෙයි prospective view එකක් forecasting කරන future orientation එක එතන තියෙනවා budgeting උදාහරණ තමයි budgeting implications potential risk analysis ඒ වගේ දේවල් future orientation long term orientation එකක් තියෙනවා කියන්නේ long term rather than short term එකට වඩා එයාලා focus කරන්නේ long term එක හරිනේ ඊට contents of SMA මෙතනදි කියන්නේ මේ SMA එක ඇතුලේ තියෙන දේවල් හරිද tools that assign in providing and analyzing management accounting data about companies live හරි ඔය ඉතින් management accounting data analyze කරන tools හරි tools වගේ දේවල් එක වචනයක් ආවා tools කියලා මෙතනින් ගනින්න හරි කැතුළු තියෙන දේවල් මේ tools වගේ දේවල් ඊට පස්සේ comparative accounting practices strategic pricing cost technique brand value accounting customer තියෙන tools තමයි උදාහරණ customer profitability benchmarking strategic and target costing එකත් අපි කතා කරනවා customer profitability benchmarking target costing කොහොමද කතා කරන්නේ brand valuation practice මේ තියෙන මේක ඇතුලේ තියෙන දේවල් දැන් මම කිව්වනේ customer strategic management accounting කියන එක ඇතුලේ එතකොට tools තියෙනවා එතකොට ඒ tools මොනවද කියන එක තමයි මම කතා කරන්නේ හරි සායක කොහොමද එතකොට අපේ competition එකට අපි ඒ tool පාවිච්චි කරලා කොහොමද අපි data analysis කරන්නේ ඔතනත් ඔය ඒ ටිකම තමයි කියලා තියෙන්නේ ඔය guiding gilding at all 2000 වල යාලා techniques 12ක් strategic management accounting technique දැන් ඔය technique tools කිව්වහම ඔතන දැන් අපි දන්න ටිකක් මම කියනද දැන් මොනවද strategic pricing වලට ගන්නකො අපි දන්න tools තියෙනවානේ low cost strategy එක තියෙනවා එහෙම නැත්නම් differentiation strategy එක තියෙනවා අපි strategic management වල කතා කරේ ඒ ඉතින් ඒවා තමයි strategic management වල කතා strategic management එක කොහොමද අපි accounting side එකට බලන්නේ strategic management accounting වලට කොහොමද බලන්නේ ඒක තමයි මෙතන එතකොට ඒ strategy තමයි එතකොට තමයි strategic pricing වගේ ගත්තාම tools තමයි වෙන්නේ උතන low cost strategy differentiation එක නේ ඒ වගේ strategies තියෙනවා ඊට පස්සේ තව එකක් කියන්න මෙතන තියෙනවානේ දැන් techniques ගැන කතා කරන්නේ 12 SMA techniques which are attribute based costing මේකත් අපි කතා කරන attribute costing
බ්‍රෑන්ඩ් වලින් බජටින් මොනිටරින් මේ තියෙන්නේ මේක එක ටූල්ස්. හරි මේවා නම් පාඩම් කරන්න ඕනේ නැහැ. මේකේ මේ ටූල්ස් ටිකක් මතක තියාගන්න. නැතුව මේවා එකින් එක ඉතින් මේකනේ මේ ඔක්කොම අපි කතා කරන්නේත් නැහැනේ. මේ කීපයක් මෙතන කතා කරනවා. ඔය ඇට්‍රිබියුට් එක කතා කරනවා. එවලෙන් කොස්ට් ලයිෆ් සයිකල් කොස්ටිං එක තියෙනවා චුට්ටක්. ක්වොලිටි කොස්ටිං, ස්ට්‍රැටජික් කොස්ටිං, කම්පිටිටිව් පොසිෂන් මොනිටරින්, ස්ට්‍රැටජික් ප්‍රයිසිං. ඔය ස්ට්‍රැටජික් ප්‍රයිසිං එකට උදාහරණ තමයි මම අර කිව්වේ. ක්ලෝ කොස්ට් ස්ට්‍රැටජි මොනවද ඩිෆරෙන්ෂියේෂන් ස්ට්‍රැටජිස්. ඒවා ටාගට් කොස්ටින් එක ගැන අපි ටිකක් කතා කරනවා. these were identified based on three focus area. මේ ටික identify කරගෙන තියෙන main areas තුනකින්. හරි competitive focus, marketing focus, future focus. ඒ මේ 12 මේ focus වලට බෙදන්න පුළුවන් වගේ එකක් ඔය කියනවා ඇත්තේ. ඊට පස්සේ මේ cast and gilden එයත් 16ක් හදන් තියෙනවා categories 5කින්. මේ category 5 තමයි දීලා තියෙන්නේ. strategic costing, planning, control and performance measurement. ඔය strategies පහ මේක slide එකේ අන්තිමට මේ දාලා තියෙන ඔය මේ පැත්තේ SMA categories කියලා මේ පැත්තේ side එකේ තියෙන SMA categories කියලා මෙතන ඒ පහ තමයි ඒ category පහ සහ ඒකට අදාළ techniques තමයි මෙතන මේ තියෙන්නේ. හරි ඒකම තමයි මේ මෙතන මේ Katz and Gilden මෙයා මේ හොයාගත්ත ඒ සර මේ වගේ කැටගරීස් පහ තමයි මෙතන මේ ලාස්ට් සයිඩ් එකේ මේ දාලා තියෙන කැටගරි පහ. මෙතන තියෙනවා ඒක එක කැටගරි එකකින් කැටගරි එකට පාවිච්චි කරන්න පුළුවන් සිස්ටම් මැනේජ්මන්ට් ටෙක්නික්ස්. හරි. ඔතන කොස්ටිං වල ඇට්‍රිබියුට් බේස් කොස්ටිං අපි කතා කරනවා. ලයිෆ් සයිකල් එක චුට්ටක් කතා කරනවා. ටාගට් කොස්ටිං කතා කරනවා. මේ ප්ලෑනින් යන එකට බෙන්ච්මාර්ක් මේ බෙන්ච්මාර්කින් අපි කතා කරනවා. ඒ වගේ ටිකක් අපි කතා කරනවා. ඒතකොට මෙතන තියෙන්නේ අර එයාලා හොයාගත්ත මේ කැටගරි සහ කැටගරි වලට අදාළ ටෙක්නික්ස්. හරි. ඒක ලොකුවට ඒව ફોකස් කරන්න ඕනේ නැහැ. අර බ්‍රීෆ් අයිඩියා එකක් ගන්න. මේ පාඩම ගැන. මෙතන ඊට පස්සේ කියනවා as indicated by මෙයා system and the preparation and balance wide range of policies practices disciplinary field areas. ඒක මෙතන තව එකක් තියෙනවා මේ මේක multi disciplinary field එකක් කියන එක. හරි ඒ කියන්නේ accounting, strategic management, marketing, IT මේ ගොඩකගේ අර multi disciplinary field එකතුවක් වගේ එකක්. හරි මොකද මේ හැමෝගම informations නැතුව මේක හදාගන්න අමාරුයි. හරි. මොකද දැන් marketing අය ගාව තියෙන informations මේ accounting අය ගාවට එනකොට නැහැනේ. මොකද එයාලටනේ market එක ගැන ලොකු අවබෝධයක් තියෙන්නේ. ඉතින් strategic management එක IT අනිවාර්යෙන් IT patch side එක. එතකොට ඒ වගේ අර multi disciplinary field එකක්. හරි. ඔතන තව මම කියන්න තව දෙයක් තියෙනවා මේ කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මොනවද? නම් මෙතන මේ ටෙක්නික්ස් ගන්නවා මේ ටෙක්නික්ස් අපි කතනත් කතා කරනවා මම නිකන් සමහර ඒවා කියන්නේ මෙතන මේ මොනවද ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් වල මේ මොනවා ගත්තත් අපේ non financial මේ ටූල්ස් මොනවා ගත්තත් දැන් non financial information එක තමයි ground එක වෙන්නේ. හරිද? ඒ කියන්නේ මේක ඉඳ තියෙනවනේ non financial informations තමයි අපේ ground එක වෙන්නේ. හරිද? non financial informations තමයි ground එක වෙන්නේ. හරිද? ඒ කියන්නේ මොන දැන් උදාහරණයක් විදිහට ground flow of the financial information වල වෙන්නේ non financial information. හරි? මේක කියන්නේ අපේ financial information වල ground එක. හරි base එක වෙන්නේ non financial information. අයි මම එහෙම කියන්නේ දැන් උදාහරණ ගන්නකො non financial information වලට customer satisfaction එක, waste එක වවනේ සාමාන්‍ය non financial information. හරි. දැන් ඕක බලන්න දැන් අපේ financial information මොනවද? Profit is showing financial success. Profit එකනේ අපි financial success එක පෙන්නන්නේ. Profit එකේ තියෙන මොනවද? Profit එකේ තියෙනවා profit කියන්නේ revenue minus expenses නේ. එහෙමනේ profit එක හැදෙන්නේ. revenue වලින් expense අඩු කරාම තමයි profit එක හැදෙන්නේ. හරිනේ. දැන් අර අපි කතා කරේ customer satisfaction එක non financial information එකක් කියලා customer satisfaction. දැන් customer satisfaction නැත්තම් කස්ටමර්ස්ලා අපේ මේ ප්‍රොඩක්ට්ස් පර්චේස් කරනවද? නෑනේ. සැටිස්ෆයි වෙන්නේ නැත්නම් මේ මිනිහා ආයි ගන්න නෑනේ ඒක.
එතකොට ගන්න නැති වුනහම අපේ ඩිමාන්ඩ් එක නැති වෙනවා. ඩිමාන්ඩ් එක අඩු වෙනවා. අපේ ප්‍රොඩක්ට් එකේ ඩිමාන්ඩ් එක බහිනවා. එතකොට අපේ ප්‍රොඩක්ට් එකේ ඩිමාන්ඩ් එක බහිනවා කියන්නේ සේල් අඩු වෙනවා. සේල් එක අඩු වෙනවා කියන්නේ අපේ රෙවෙනියු එකට තමයි ඒක බලපාන්නේ. රෙවෙනියු එක අඩු වෙනවා. එතකොට දැන් තේරෙනවද මේ non financial information එකක් වෙච්ච මේ customer satisfaction එක කොහොමද අපේ මේ financial information එකක් වෙන revenue එකට impact කළේ? හරි. මොකද මෙයා customer satisfaction එක කියන එක අපිට measure කරන්න බෑනේ. හැබැයි customer satisfaction එක නැති වෙච්ච ගමන් අපේ demand එක අඩු වෙනවා. ඒකත් එක්ක අපේ revenue එක අඩු වෙනවා. revenue එක අඩු වෙන ගමන් මේ profit එක බහිනවා. එතකොට කොහොමද මේ දෙන්න අතර මේ රිලේෂන්ෂිප් එක ආවද? ඒක තමයි මම කිව්වේ ෆයිනෑන්ෂියල් ඉන්ෆර්මේෂන් වල බේස් එක වෙන්නේ non financial information කියන එක. තේරුණාද? ඒතර මේව තමයි හැම එකම එන්නේ. දැන් කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක නැති වුනහම අපේ රෙවෙනියු එක අඩු. දැන් රෙවෙනියු එක කියන එක අපිට මේ මෙෂර් කරන්න පුළුවන්. තේරුණාද? හැබැයි මේකේ බේස් එක වෙලා තියෙන මේ කස්ටමර් සැටිස්ෆැක්ෂන්. ඒක මම කිව්වේ non financial information is ground floor of the financial information. හරි. ඒකත් ඔය පාඩමට අදාළව කියපු එක්ස්ට්‍රා දෙයක්. හරිද? ඔය ටික තමයි මට කියන්න තියෙන මේ මෙතන තියෙන මේ concept ගැන මේ මොනවද ඔය benchmarking අර මේවා ඩස් ඇට්‍රිබියුට් බේස් costing මේවා අපිට වෙනම ලෙසන් තියෙනවා. ඒ නිසා ඒ ගැන මම ලොකුට මෙතන කියන්න යන්නේ නැහැ. මේ පාඩමේ කතා කරන්න තියෙන ටික ඔච්චරයි. එතකොට brief idea එකක් ගත්තොත් අපි ඉස්සෙල්ලාම මේක කතා කරගෙන ආවා. strategic management accounting එක management accounting concept එකයි financial accounting එකයි අතර තියෙන වෙනස වගේ දෙයක් අපිට වෙනස්කම් සහ ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද? හරි. ඊට පස්සේ manage මේ අපේ traditional management accounting information වල තියෙන අවශ්‍යතාවයන් සහ ඒවයි තියෙන issues මොනවද කියන එක අපි කතා කරා. ඊට පස්සේ ඒ ටිකත් එක කතා කරනකොට මේ ජොන්සන් ඇන්ඩ් කප්ලාන් කියන විදිහට ඇයි අපේ මේ traditional management accounting information එකේ relevance එක lost උනේ කියලා අපි ගොඩාක් හේතු කතා කරගෙන ගියා. හරි 1925 වල අපි හදපු දැන් අපි යූස් කරන මම ගොඩාක් concept management accounting concept හැදුනා. ඒවට උදාහරණ කිය management accounting concept කතා කරා. ඊට පස්සේ මෙහෙම loss වෙන්න market එක change උනේ කොහොමද? එක එක රටවල් යාලගේ economy change කරගත්තේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ ඊට අමතරව automation මේ ටෙක්නොලොජි එකත් එක්ක උනස්තනේ කොහොමද? ඒකත් එක්ක අපි production වලට මොකද උනේ? අපේ life cycle එක product වල short වුණා. මොනවද traceable cost එක lower fraction එකක් වුණා. වගේ ගොඩක් changes වුණා. මොනවද production එකට කලින් අපි මොනවද මේ බයා කරන cost ඇති වුණා. වගේ change දේවල් වෙනස් වුණා. ඊට පස්සේ ඒකත් එක්ක අපි අපිට මේ traditional management accounting කියන එක ගැන එක relevant information. ඒ නිසා අපිට ඕන වුණා company මේකට ඒකට මම එක අපි case study එකකුත් උදාහරණයකට ගත්තා ඔය Xerox company එකේ. එතකොට යාලට උනේ මොකද්ද? යාලා අර internally focus කර කර හිටියා. හරි. එතකොට internally focus කරගෙන යනකොට යාලට යාලගේ market එක loss වුණා. market එකෙන් යාලව අයින් වෙන්න පටන් ගත්තා. එතකොට ඒකට එක අපි අපේ strategic කියන part එකට enter වුණා. එතකොට ඒ strategic එකේ කිව්වම මම compete කරන්න කොහොමද අපේ net එකත් එක්ක long term මේ aspect එකත් ඒකේ තියෙනවා. සහ විශේෂයෙන්ම අපි කොහොමද compete කරන්නේ තවත් කෙනෙක් එක්ක. එතකොට ඒ ටිකත් එක්ක අපි කතා කරා strategic management accounting. හරි. ඒකේ compete කරන්න විදිහ ඊට පස්සේ tools මොනවද ඒකේ orientation ටික කතා කරා. මේක ඇතුළේ තියෙන contents මොනවද මේකේ tools තියෙන්නේ වගේ දේවල් සහ ඒ tools ගැන වැඩිදුර අපි ඉස්සරහට කතා කරගෙන යනවා. ওই ටික තමයි මේ පාඩමේ කියන්න තියෙන්නේ.